ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ යාපනයේ අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි කුඩා දූපතක් බෞද්ධ මෙන්ම හින්දු භක්තිකයන්ගේද අතිශය පූජනීයත්වයට පාත්‍ර වී තිබේ. ඒ තමයි නාගද්වීපය. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයෙන් පිදුම් ලැබූ නාගදීප පුරාණ රජමහා විහාරයත් දේව බලයෙන් පිරි නාගපූෂණී අම්මාන් කෝවිලත් පිහිටි මේ පින්බිම වෙත යන ගමන අතිශය චිත්තාකර්ෂණීය අත්දැකීමකි. අද වීඩියෝවෙන් අපි ඔබව කැඳවාගෙන යන්නේ කලපුව මෙදින් නාගදීපය වෙත යන ඒ සුවිශේෂී වන්දනා ගමනටයි. නාගදීපයට යාමට නම් යාපන නගරයේ සිට කයිට්ස් දූපත හරහා පුන්කුඩු තිවුහි පිහිටි කුරිකට්ටුවාන් ජැට්ටිය වෙත පැමිණිය යුතුය. එතැන් සිට දූපත වෙත ළඟාවීමට ඇත්තේ කෙටි නමුත් අමතක නොවන බෝට්ටු සංචාරයකි. කලපුවේ නිල්වන් දියවර මතින් සිසිල් සුළඟ විඳිමින් ඈතින් පෙනෙන දූපත් සමූහයේ නරඹමින් යන මේ ගමන සංචාරකයෙකුට අලුත් අත්දැකීමක් ගෙන දෙයි. බෝට්ටුවේ සිට නාගදීප චෛත්‍යයේ ඈතින් දිස්වන විට සිතට දැනෙන්නේ මහත් ශාන්තියකි. දූපතට ගොඩබට සැනින් අපි මුලින්ම පියනගන්නේ නාගදීප පුරාණ රජමහා විහාරය වෙතයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වන වසරේදී මහෝදර සහ චූලෝදර යන නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ මිනි පළංගක් පිළිබඳ අරගලය සංසින්දනය කිරීම සඳහා මෙහි වැඩම කළ බව වංශ කතාවල සඳහන් වේ. එම ඓතිහාසික සිදුවීම සිහිපත් කරමින් ඉදි වූ රිදී පැහැති මහා චෛත්‍යය සහ ඒ අසල ඇති රුක්කතන්න ගස ඇති බුද්ධ ප්‍රතිමාව බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වේ. විහාර බිමේ ඇති නිශ්චලතාවය සිතට මහත් අස්වසිල්ලක් ගෙන දෙයි. බෞද්ධ විහාරයට මීටර් කීපයක් ඔබ්බෙන් වර්ණවත් ගෝපුරයකින් යුත් නාගපූෂණී අම්මාන් කෝවිල පිහිටා ඇත. මෙය ශක්තිපීඨ 44න් එකක් ලෙස සැලකෙන හින්දු භක්තිකයන්ගේද අතිශය පූජනීය ස්ථානයකි. කෝවිලක උළුට ගිය විට ඇසෙන බෙරනාදය, දැවින පහන් සහ පූජාවන්ගේ සුවඳ වෙනස්ම ආකාරයක ආධ්‍යාත්මික හැඟීමක් ඇති කරයි. විශේෂයෙන්ම දරුවන් අපේක්ෂා කරන මවන් මෙහි පැමිණි බාරහාර වීම විශේෂත්වයකි. ආගමික සහජීවනය මැනවින් පෙන්වන ස්ථානයක් ලෙස නාගද්වීපය හැඳින්විය හැකිය. නාගදීප වන්දනාව යනු හුදෙක් ආගමික චාරිතයක් පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ උතුරු දෙසේ පවතින සුවිශේෂී සංස්කෘතික සහ භූගෝලීය සුන්දරත්වය අත්විඳීමට ලැබෙන අගනා අවස්ථාවකි. කලපුව මෙදින් යන ඒ බෝට්ටු ගමනත් පූජනීය ස්ථාන දෙකේ ඇති ශාන්තියත් ඔබේ මතකයේ සදාකල් රැඳෙනු ඇත. ඔබ යාපනයට යනවනම් නාගදීපය වෙත යාමට අමතක කරන්න එපා. මේ වීඩියෝව ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝව හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.